ඇත්තටම අපේ කත්නෝරුවේ හාමුදුරුවෝ ගැන කතා කරන්න මට ඇත්තටම කාලය වෙන් කරගන්න මට පොඩ්ඩක් බැරි වුණා. ඉතින් අද නම් මං කාලය කොහොම හරි වෙන් කරගත්තා. මොකද අපේ හාමුදුරුවෝ ගැන කතා නොකරම බෑ. හරි අපේ හාමුදුරුවෝ ගැන කතා නොකරම බෑ. මොකද කතා කරේ නැත්නම් සමහරට මිනිස්සු අමතක වෙලා යාවිත් දන්නේ නැහැ. අපේ කත්නෝරුවේ හාමුදුරුවන්ගේ ගුණ ගැන කතා කරන්නම ඕනේ. හරි ඉතින් ඒකයි මම මේ අද කාලයල වෙන් කරගත්තේ මගේ channel එකත් එක්ක රැඳෙන්න මානසික සුවය channel එකත් එක්ක එකතු වෙන්න අදත් මම ඔබට කතා කරනවා මට ගොඩක් දවසකින් අපේ හාමුදුරුවෝ ගැන කතා කරන්න වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඉතින් අපේ කත්නොරු හාමුදුරුවන්ගේ ගුණ කාටවත් අමතක වෙන්නේ නැහැ. හරි එහෙම මතක් කරේ නැහැ කියලා මම අමතක වෙන්නේ නැහැ කාටවත්. නමුත් අපි කතා කරන්න ඕනේ ඒ කතා කරන්න ඒ ගුණ හරි ඒ ගුණ වැඩි වෙනවා. කතා කරන්න ගුණ සිහි වෙනවා මිනිස්සුන්ට. ඒක තමයි අපි රඳව ගන්න ඕනේ. මොකද ගුණ කියන ඒවා හිතේ තියෙන්න අම්මේ තාත්තේ ඒවා හිත තුළ පෝෂණය වෙනවා. ඒවා ශක්තිමත් වෙනවා. ඒවා තමයි සසරට හේතු වෙන්නේ. ඉතින් අපේ කත්නෝරු හාමුදුරුවෝ ගැන මං වචනයක් හරි කතා කරන්න ඕනේ. මොකද මේ දවස් ටික මට බරි වුණා. හැබැයි අද වෙන් කරගත්ත කාලේ කොහොම හරි අනිවාර්යයෙන්ම ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක අහන්න අපේ හාමුදුරුවෝ ගැන ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න මේ දවස් ටිකේ. අපි ඒ ගැන ටිකක් විග්‍රහ කරමු. කතා කරමු ඒ ගැන. හරි ඔයාලා අනිවාර්යෙන් මේ වීඩියෝ එක රැඳෙන්න අපේ කත්නෝරිය හාමුදුරුවෝ හරිම පින්වන්ත හාමුදුරුවෝ ආයේ සසරේම පින් අරගෙන අපේ හාමුදුරුවෝ ඇවිල්ලා ඉන්නේ මේ ලෝකෙට මං කියන්නේ බණ කියන්න තමයි ආවේ. හැබැයි නිවැරදි දහම හරි නිවැරදි බුදුදහම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක ඒ ගැන කාටවත් කියන්න විවේචනය කරන්න අම්මේ තාත්තේ හිතාගන්නවත් එපා. හරි ඒ තරම් මිනිසුන්ට හැදෙන්න මිනිස්සු හදන්න හරි කවදා හරි මිනිස්සු හැදෙන තැනට තමයි අපේ හාමුදුරුවෝ බණ කියන්නේ. ඒක තමයි ඇත්තම දේ. ඒක නිසා කත්නෝරුවේ හාමුදුරන්ගේ ගුණ ඒ මිනිස්සු හැදෙන තැනට බණ කියන හාමුදුරුවන්ගේ ගුණ සෑම මොහොතකම අපි සිහි කරන්න ඕනේ මතක් කරන්න ඕන. මිනිස්සුන්ට ඒවා කියා දෙන්න ඕනේ. ඒක නිසා මගේ වීඩියෝ එකේ මම වීඩියෝ 15ක් කරලා තියෙනවා හාමුදුරුවෝ වෙනුවෙන්. මේ වීඩියෝ එක අපේ කත්නෝරුවේ හාමුදුරුවෝ වෙනුවෙන්මයි. හරි හාමුදුරුවන්ටම උපහාර කරන්නේ මොකද මේ තරම් ජන ගංගාවක් මම දැක්කේ නෑ මම හිතන්නේ මේ කාලෙදි බණහන්න එකතු වෙයි කියලා. ඒක හිතන්නම බැරි කතාවක්. හරි. ඒ කියන්නේ කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණ අහන්න මෙච්චර ජන ගංගාවක් එකතු වෙයි කියලා හිතුවේ නෑ. හිතන්න බැරි හේතුව. හිතන්න බැරි හේතුව තමයි ඒ තරම්ම මේ පිනස් තුලින් අග්‍රයි. ඒ කියන්නේ මෙච්චර පින්කාරව මේ අපේ මනුස්ස ලෝකයේ මේ ශ්‍රී ලංකාවේ ඉන්නවද කියලා හිතා ගන්න හරි අමාරු තැනට තිබුණේ. මොකද ඉතින් මෙච්චර පින්කාරයෝ ඉන්නවා කියලා හිතන එක කොච්චර ලොකුද? ඒ කියන්නේ පින කියන්නේ අමේ තාත්තේ බණ ඇහෙනකොට තමයි ධර්මයට හුරු වෙන්නේ. තමන්ගේ පින ඉස්මතු වෙන්නේ ධර්මය අහන්න ඕනේ. බණ ඇහෙන්න ඕනේ. බණ ඇහෙනකොට තමයි ඉස්මතු වෙන්නේ. ඉතින් ඒ ඇහෙන බණ අපි ඒක අපේ ජීවිතේට එකතු කරගන්න ඕනේ. අන්න ඒක තමයි වටිනාම. ඉතින් ජීවිතේට එකතු කර ගැනීම තමයි වටිනාම කාරණාව හැටියට මම දකින්නේ. ඉතින් මොකද සෑම දෙයක්ම අපේ ජීවිතය තුළින් දකින්න එපයි. ඉතින් අපේ කත්නෝරුවේ හාමුදුරුවෝ ඇත්තටම බණ කියන්නේ අපේ ජීවිතය තුළින් දකින්නමයි. ඒකයි මං කියන්නේ අර හාමුදුරුවන්ගේ ගුණ පහු වෙලා හරි මට මතක් කරන්න හිතෙනවා. ඒක මම සසරේ මම ලැබපු වාග්ය. ඉතින් ඒක තමයි මම ලැබපු ඇත්තම දේ. මම හාමුදුරනේ වීඩියෝ 11ක් කරලා තියෙනවා. හරි. ඒකෙන් ලොකුම කතාව මම ඒක කියන්නේ ඉතින් ඒක නිසා මම ඔබට කියන්නේත් අපේ හාමුදුරුවෝ හරිම පින්වන්තයි. හරි. ඒ පින කොතෙක්ද කියලා නිම කරන්න බෑ. හරි. කොතෙක්ද කියලා නිර්මාණය කරන්න බෑ. අපිට කියන්න අමාරු. මේ විශ්වයේ ඒ තරම් හරි ප්‍රබලයි. මේ විශ්වයේ ඒ තරම් අම්මේ තාත්තේ බුදුදහම නිවැරදිව සත්‍යයනා කරන කෙනාට සබහා දහම පිහිට වෙනවා. ඉතින් අපේ කත්නෝරුවේ හාමුදුරුවන්ට සබහා දහමේ පිහිටේ රැකවරණේ තියෙනවා. හරි. ඉතින් ඒක ගැන මතක් කරන්නේ අපේ හාමුදුරුවන්ගේ වීඩියෝ එකක් අරගෙන මම ළඟදිම එනවා ආයෙත්. ඉතින් රැඳෙන්න මගෙත් එක්ක මානසික සුවය channel එකත් එක්ක එකතු වෙන්න ඔබ සියලු දෙනාටම ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්දත් හිරියෙන් පැනින් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්. සියලු දෙනාටම බුදු සරණයි. දේ පිහිටයි.